ඔන්න එහෙනම් මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට හැසප් පාඩමේ දෙවනි කොටස අද මම අරගෙන ආවා. මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටෙම්පරේචර් ගැන. මොකද මේකත් ඔයාලට අනිවාර්යෙන් ගොඩාක් වැදගත් වෙනවා. මොකද හැසප් ගැන අපි මුලින්ම කතා කරනකොට අපිට ගොඩාක්ම මූව් වෙන්නේ මෙන්න මේ කියන පාර්ට් එක තමයි. මොකද ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා මේක බැලිය යුතුමයි. ඒ වගේම තමයි මේ වෙනකොට ඔයා මගේ පළවෙනි පාඩමේ කියන්නේ හිස්ටරි එක ගැන බලුවේ නැත්නම් අනිවාර්යෙන් ඔයාට ඒක බලන්න වෙනවා. එතකොට ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් පුරුදු විදියට Academy Chef YouTube channel එකෙන් මම chef මදුශංක අපි යමු පාඩමට. හොඳයි අද පාඩමට යන්න කලින් මට කියන්න බලන්න මේ කාටද හැසප් අමාරු කියලා. මම දන්නවා මේ වෙනකොට වීඩියෝ එක බලන්නේ ඔය හැසප් ගැන පොඩි බයක් තියෙන. එහෙම නැත්නම් මේක ගැන තවත් ඉගෙන ගන්න උනන්දුව තියෙන අපේ ළමයි තමයි. ඉතින් මම මේ පාඩම කරගෙන යන්නේ හරි ලේසි විදියට. ඒ නිසා තමයි මම මේ කොටස් කිහිපයකට කඩලා ඔයාලට ඒක තේරුම් ගන්න පහසු වෙන්න තමයි මේ පාඩම මේ විදියට කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදී මම ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්න. මොකද්ද මේ හැසප් කියන්නේ? හැසප් ගැන පොඩි හැඳින්වීමක් කළා මම පාඩම ඉස්සරහට යන්න. මොකද මේ දැන් කතා කරන පොයින්ට් මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න මම පොඩි හැඳින්වීමක් කරනවා. ඒකෙදී අපි බලමු මොකද්ද මේ හැසප් කියන්නේ කියලා. වෙනකොටත් දන්නවා හැසප් කියන්නේ HACCP. ඒ කියන්නේ Hazard Analyze Critical Control Point. ඉතින් මේකෙදී මේක ටිකක් අර එකපාරට අපි කියනකොට සංකීර්ණ ගතියක් තිබ්බට අර මම ඔයාලට මුලින් කිව්වා වගේ මේක ස්ටෙප් බයි ස්ටෙප් කරුණු හොයාගෙන යනකොට මේකේ ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. වැදගත් වෙන්නේ ඔයාලට මම මේ කියන කරුණු ටික ඔයාලට පුළුවන් හොඳට මතක තියාගන්න නෝට් එකක් දාගන්න. ඊට පස්සේ මම අනිවාර්යෙන් දන්නවා මේ පාඩම් ටික අවසානයේ ඔයාලට හැසප් කියන්නේ සාමාන්‍ය දෙයක් වෙනවා. හැසප් ගැන කතා කරනකොට විශේෂයෙන්ම කරුණු තුනක් යටතේ මම ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ අපි හැසප් හරියට ෆලෝ කරනවා නම් හැසප් ඔයාගේ ඔපරේෂන් එකට හරියට යූස් කරනවා නම් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් යටතේ වැදගත් වෙනවා. ඒ තමයි පළවෙනි කාරණාව ෆුඩ් පොයිසනින් වලින් ඔයාගේ ගෙස්ව සේව් කරන්න ඔයාට පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ගෙස්ගේ විශ්වාසය ඔයාට පුළුවන් දිනා ගන්න. ඒ කියන්නේ ඔයා හොඳ ෆුඩ් එකක් දෙනවා නම් ඔයා හැසප් හරියට ෆලෝ කරනවා නම් ගෙස්ගේ විශ්වාසය කියන්නේ ගෙස් අපිව ට්‍රස්ට් කරනවා. එතනින් එහාට ගියාට පස්සේ අපේ ව්‍යාපාරය වෙන්න පුළුවන්, අපේ ඔපරේෂන් එක වෙන්න පුළුවන් ලීගල් ඇන්ඩ් සේෆ් විදියට කරන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු මුලින්ම මොකද්ද මේ හැසඩ් එකක් කියන්නේ කියලා. හැසඩ් එකක් කියලා කියන්නේ අපේ හියුමන් බොඩි එකට මොනවාම හරි harmful දෙයක්. ඒ කියන්නේ harmful effect එකක් වෙනවා නම් අන්න ඒකට කියනවා අපි හැසඩ් එකක් කියලා. ඒකෙදී අපි කතා කරනවා ප්‍රධාන කරුණු තුනක් යටතේ. වර්තමානයේ වෙනකොට මේක හතරක් බවට පත් වෙලා තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේ කරුණු හතර කියලා. පළවෙනි එක තමයි physical hazard. දෙවෙනි කාරණාව තමයි biologically hazard. තුන්වෙනි කාරණාව තමයි chemical hazard. හතරවෙනි කාරණාව වර්තමානයේ වෙනකොට අපි සලකනවා allergen. allergen කියන එකත් මේ වෙනකොට අපි hazard එකක් විදියට හඳුන්වනවා. මේ වෙනකම් මම ඔයාලට කියලා දුන්නේ hazard එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ බලමු HA. ඒ කියන්නේ analyze. ඒ කියන්නේ අපි මේ hazard එකට හේතුව මොකක්ද කියලා අපි analyze කරගන්නවා. hazard එක මොකක්ද කියලා අපි අඳුනා ගන්නවා. ඒකට තමයි analyze කරනවා කියන්නේ. ඊළඟට තියෙන්නේ CCP. HACCP. CCP කියන දේ ගැන කතා කරනකොට තමයි අපිට මේ ටෙම්පරේචර් ගැන ගොඩාක්ම වැදගත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි මම මුලින්ම මේ පාඩමට ටෙම්පරේචර් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එනම් මෙතනින් ඉදිරියට කතා කරමු ටෙම්පරේචර් ගැන. හරි මම ඔයාලට ඊළඟට මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද පාඩමට අදාළ කොටස. ඒ තමයි critical control point. මොකද්ද මේ critical control point කියන්නේ? කියන්නේ අපි තීරණය කරනවා අපි මේ කියන්නේ hazard එක පාලනය කරන ස්ථානය හරියටම. ඒකෙදි වැදගත් වෙන පාර්ට් එකක් තමයි මේ ටෙම්පරේචර් කියන්නේ. මේ ටෙම්පරේචර් ගැන කතා කරනකොට ඔයාලා හිතන්නේ මොකද්ද? ඇයි අපි මේ ටෙම්පරේචර් ගැන කතා කරන්නේ කියලා. හරි මම ඔයාලට කියලා දෙන්නම්. අපි මේකෙදි මේ ටෙම්පරේචර් ගැන කතා කරන්න හේතුව තමයි ඔයාලා දන්නවද අපි මේ ආහාර එක්ක වැඩ කරනකොට අපිට ප්‍රධානම ගැටලුව තමයි මේ බැක්ටීරියාව කියන එක. බැක්ටීරියාවෝ ඔයාලා දන්නවා ඊටමත් සමහර බැක්ටීරියාව ඉන්නවා ඊට ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉතින් ඔන්න ඔය බැක්ටීරියාව පාලනය කරගෙන අපේ ෆුඩ් එක සේෆ් ලෙවල් එකේ පවත්වාගෙන යාමට තමයි මෙන්න මේ ටෙම්පරේචර් එක අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ටෙම්පරේචර් ගැන කතා කරනකොට මේ ගොඩක් අය හිතනවා මේ කිචන් එක ඇතුලේ අපි මේ කෑම කුක් කරනකොට විතරයි මේ අපි මේ ටෙම්පරේචර් ගැන කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒව ගැන හිතන්න ඕනේ කියලා නෑ.
ඔයා දන්නවද? ෆාම් එකේ ඉඳලා ඒ කියන්නේ සප්ලයර්ගේ ඉඳලා ගෙස්ගේ ටේබල් එකට යනකම් යන ওই ප්‍රොසෙස් වලදී මේ හැම තැනකදීම අපිට මේ ටෙම්පරේචර් කියන එක ගොඩාක් වැදගත් වෙනවා. මම ඔයාලට කෙටියෙන් සරලව කියලා දෙන්නම් මෙන්න මේ ස්ටෙප් ටික. ඒ කියන්නේ ෆාම් එකේ ඉඳලා ගෙස්ගේ ටේබල් එකට යනකම් මේ තියෙන ස්ටෙප් ටික මොනවාද අපි මේ ටෙම්පරේචර් ගැන සැලකිලිමත් විය යුතු. ඒකෙදි පළවෙනි එක තමයි ෆාම් එකෙන් ඔයාලා දන්නවා සප්ලයියට එනවා. එතකොට එතනදී එන මේ ප්‍රොසෙස් එකට එතනදීත් අපි ටෙම්පරේචර් ගැන ගොඩාක් වැදගත් වෙනවා. එතනින් එහාට ගියාට පස්සේ ඩිලිවරි ඒ කියන්නේ ප්‍රවාහනයේදී ටෙම්පරේචර් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. ඊට පස්සේ හොටෙල් එකට ආවට පස්සේ ඔතනින් රිසිවිං ඒරියා එකේදීත් අපිට ටෙම්පරේචර් ගැන ගොඩක් වැදගත් වෙනවා. රිසිවිං ඒරියා එකෙන් පස්සේ යනවා ස්ටෝ එකට යනවා. ඔන්න ඔය යන අතරතුරේ ටෙම්පරේචර් එක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ ස්ටෝ එකෙන් යනවා ප්‍රෙපරේෂන් ඒරියා එකට. ප්‍රෙපරේෂන් ඒරියා එකෙන් පස්සේ යනවා සර්විස්. ඒ කියන්නේ ගෙස්ගේ ටේබල් එකට යනකම් මෙන්න මේ අතරතුර තියෙන සෑම ප්‍රොසෙස් එකදීම අපිට ටෙම්පරේචර් ගැන ගොඩාක් සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද මේ ස්ටෙප් වලට එනකොට අපි ටෙම්පරේචර් ගැන බලන්නේ. ඒ වගේම අපි බලමු එහෙනම් කොහොමද මේ ස්ටෙප් බයි ස්ටෙප් අපි මේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්නේ, කොහොමද අපි මේ ටෙම්පරේචර් යූස් කරන්නේ, සේෆ්ලි අපේ ෆුඩ් හැන්ඩල් කරන්නේ කොහොමද කියලා අපි බලමු. හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු කොහොමද මේ ප්‍රවාහනයේදී අපිට ටෙම්පරේචර් එක වැදගත් වෙන්නේ කියලා. ඔයාලා දන්නවා අපේ සප්ලයර්ස් ලෙනවා frozen item, chiller item, එතනින් එහාට ගියාට පස්සේ dry item වෙනවා. ඉතින් මේකට අදාළ ටෙම්පරේචර් එක හරියට මේන්ටේන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ අපේ ඔපරේෂන් එකට ගෙන්නන මේ භාණ්ඩවල ක්වොලිටි එක නැති වෙනවා. එහෙම වුණොත් අපේ ඔපරේෂන් එකට එම භාණ්ඩ යොදා ගන්න බැරි වෙනවා. එතනින් එහාට ගියාට පස්සේ වර්තමාන වෙනකොට ගොඩාක් හොටෙල් වල ඔයාලා දන්නව රිසිවිං ඒරියා එකට එනකොට රිසීවර් කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ භාණ්ඩවල තියෙන ක්වොලිටි එක බලලා රිසීව් කරන එක තමයි ඒ අදාළ කෙනාගේ රෙස්පොන්සිබිලිටි එක. මෙතනදී අපි කරන්නේ අපිට එළියෙන් එන බඩු භාණ්ඩ එහෙම නැත්නම් අපේ අයිටම්ස් අපිට අවශ්‍ය ක්වොලිටි එකට තියෙනවද කියලා බලන එක තමයි. මෙතනදී අපේ ටෙම්පරේචර් ඒ වගේම අර කියන්න වගේ ක්වොලිටි හැම දෙයක්ම අපි බලලා තමයි රිසීව් කරන්නේ. ඒ නිසා මතක තියාගන්න රිසිවිං ඒරියා එකකින් පස්සේ අපි අනිවාර්යයෙන්ම ඩීබොක්සින් කරලා ඉවර වෙලා එතනින් එහාට අදාළ ස්ටෝ එකට අපි බඩු භාණ්ඩ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ඒ කියන්නේ අර මම මුලින් කියපු විදිහට dry store item එකක් නම් dry store එකට දාන්න ඕන. chiller item එකක් නම් chiller එකට යන්න ඕන. frozen item එකක් නම් freezer එකට යන්න ඕන. අන්නේ විදිහට අපි divide කරනවා. මෙන්න මෙතනදී අදාළ temperature එක ගැන අපි දැන් කතා කරමු. මම ඊළඟට ඔයාලට කියන්න යන්නේ වැදගත්ම කාරණාවක්. ඒ තමයි රිසිවිං ඒරියා එකේදී ඔයාලට ওই රිසීව් කරන බඩු භාණ්ඩ තියෙනවනේ. මම අර මුලින් කියපු විදිහට dry store වෙන්න පුළුවන්, chill item වෙන්න පුළුවන්, frozen item වෙන්න පුළුවන්. ඔයාලා දන්නවද මේක අපිට ගොඩාක් වෙලා රිසිවිං ඒරියා එකේ තියන්න බෑ. සාමාන්‍යයෙන් විනාඩි 15ක් ඇතුළත වැඩිම වුණොත් විනාඩි 20ක් ඇතුළත ඔයාට සිද්ධ වෙනවා අදාළ සෙක්ෂන් එකට එහෙම නැත්නම් අදාළ ස්ටෝ එකට ඔයාට මේ බඩු භාණ්ඩ ට්‍රාන්ස්ෆර් කරන්න. මොකද එහෙම වුණොත් එහෙම ටෙම්පරේචර් එක අපිට අවශ්‍ය ලෙවල් එකේ තියාගන්න බැරුව අපේ ආහාර වලට හානි වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟට අපි බලමු මොකද්ද මේ dry store temperature එක. dry store temperature එක normally සෙල්සියස් අංශක 10ත් 22ත් අතර තමයි dry store එක temperature එක වෙන්න ඕන. ඊළඟට අපි සාමාන්‍යයෙන් බෙස්ම level එක කියන්නේ සෙල්සියස් අංශක 15ත් 18ත් අතර. මොකද සමහර dry item තියෙන ඔයාලා දන්නවා shelf life එක long. ඉතින් ඒකෙදි අපි බලන්න ඕන අනිවාර්යෙන් අපේ මේ temperature එක හරියටම maintain කරන්න. ඊළඟට වැදගත්ම කාරණාව තමයි dry store එකේ humidity එක. මේකෙදි මේකට විශේෂයෙන් air calculator එකක් තියෙනවා. ඒකෙදි අපිට හරියට බලා ගන්න පුළුවන් මේකේ වෙන්න ඕන percentage එකක් විදියට 50% to 60% තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕන humidity එක. එහෙම නැති වුණොත් වෙන්නේ අර මම ඔයාට කියපුව කලින් තියෙන long life තියෙන ඒ dry item තියෙනෝනේ. ඔයයි fungus එන්න පුළුවන්, mold එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දන්න ඔය pest control කරන්නත් අපිට මේ temperature එක හරියට maintain කරන්න වෙනවා. ඒ නිසා මේ හැම තැනකදීම ටෙම්පරේචර් කියන දේ අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි වැදගත්ම කාරණාව අපි මෙන්න මේ ටෙම්පරේචර් හරියට මොනිටර් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකට අපි රෙකෝඩ් තියා ගන්න ඕනේ. ඒක ඩේලි බේස් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපි රෙකෝඩ් මේන්ටේන් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් හරියට බලා ගන්න.
ඊළඟට අපි කතා කරමු chiller store එක ගැන. මොකද්ද මේ chiller එක කියන්නේ? chiller එක කියන්නේ chill item ගබඩා කරන අපේ store එක. මේකෙදි temperature එක වෙන්න ඕන අනිවාර්යෙන් below 5. ඒ කියන්නේ celsius අංශක 0.5 අතර තමයි අනිවාර්යෙන්ම temperature එක තියෙන්න ඕන මේ ගබඩා කරනකොට. ඊළඟට අපි කතා කරන වැදගත් point එක තමයි freezer එක කියන්නේ. freezer එක කියන්නේ මොකද්ද? අපිට පුළුවන් ඕනම frozen vegetable එකක්, frozen meat එකක්, frozen item එකක් අපිට පුළුවන් ගබඩා කරන්න. මේකෙදි temperature එක වෙන්නේ celsius අංශක -18 to 22. maximum අපිට 22 වෙනකන් යන්න පුළුවන්. මොකද ඊට වැඩිය ගියොත් වෙන්නේ අපේ ආහාර freeze burn වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතනදීත් අපිට temperature එක maintain කරන්න වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ අපිට ගොඩාක්ම මේ temperature කියන point එක ගැන කතා කරන්න පුළුවන් තැන. ඒ තමයි අපේ preparation area එක. ඒකෙදි hot kitchen ද, cold kitchen ද, pastry ද, butchery ද කියලා section එක අදාළ නැහැ. මේ හැම තැනකදීම අපි මේ අපේ temperature maintain කරන්න ඕන. ඔයාලා දන්නවද danger zone කියන්නේ මොකද්ද කියලා? මෙතනදී අපිට ගොඩාක්ම වැදගත් වෙන point එකක්, topic එකක් තමයි මෙන්න මේ danger zone කියන්නේ. danger zone කියන්නේ බැක්ටීරියා වර්ධනය වෙන කලාපය. ඒකෙදී අපි හඳුන්වන්නේ celsius අංශක 5 ඉඳලා 63 වෙනකන් මෙන්න මේ කලාපය අපි හඳුන්වනවා danger zone කියලා. ඉතින් අපි මේ ඕනම section එකක වැඩ කරනකොට මෙන්න මේ temperature එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මොනයම් අවස්ථාවකදීවත් අපිට මෙන්න මේ අතරතුර කාලයේදී අපිට කිසිම ආහාරයක් පිළියෙල කරන්න බෑ. කිසිම ආහාරයක් අපිට ගෙස් කෙනෙක්ට දෙන්න බෑ. මොකද යම් අවස්ථාවකින් මෙන්න මේ temperature එකට ආවොත් එහෙම ඒකෙන් අනිවාර්යෙන් food poisoning එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සීනියර්ස්ලා විදියට අපි පොසිෂන් එක අදාළ නැහැ. කවුරුත් අපි හැම කෙනෙක්ගේම responsibility එක තමයි මෙන්න මේ point එක හරියට follow කරන එක. උදාහරණයක් විදියට ඔයා hot එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ hot food එකක් අනිවාර්යයෙන්ම celsius අංශක 75ට උඩ ඔයා cook කරන්න ඕන. ඒක වෙනස් වෙනවා. සමහරලාට ඔයා උදාහරණයක් විදියට සමහර ෆුඩ් එක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඔයා පෝල්ට්‍රි කුක් කරන කෙනෙක් නම් ඔයාට ඒකෙදි අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක 75ට උඩ වෙන්න ඕන. අපි ගත්තොත් එහෙම බීෆ් ස්ටේක් එකක් වගේ කුක් කරන කෙනෙක් නම් ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද සමහර අය වෙල් ඩන් කන්න කැමති, සමහර අය මීඩියම් කුක් කරලා කන්න කැමති. එතකොට එතනදී ටෙම්පරේචර් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න හැම වෙලේදීම මිනිමම් 60%. ඒ කියන්නේ සෙල්සියස් අංශක 60ට අඩුවෙන් අපිට කුක් කරන්න බෑ. මොකද එහෙම වුණොත් අපේ රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ පොයිසනින් එකක් වීමේ හැකියාවේ සම්භාවිතාව තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔයා කුක් කරන ෆුඩ් එකේ රෙස්පොන්සිබිලිටි එක ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා සලාඩ් සෙක්ෂන් එකක එහෙම නැත්නම් කෝල් සෙක්ෂන් එකේ වැඩ කරන කෙනෙක් නම් මොකද්ද ඔයා හිතන්නේ මොකද්ද ටෙම්පරේචර් එක වෙන්න පුළුවන්? එහෙමනම් අනිවාර්යෙන් ටෙම්පරේචර් එක වෙන්න ඕන සෙල්සියස් අංශක 0.5 අතර. ඒ කියන්නේ චිල් ටෙම්පරේචර් එක තමයි ඔයා අනිවාර්යෙන්ම ෆලෝ කරන්න ඕනේ. ඒ කියන්නේ කෝල් කට් නම් ඒ ටෙම්පරේචර් එක ඔයා සලාඩ් එකක් හැදුවත් ඔයා ඒ ටෙම්පරේචර් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයා පේස්ට්‍රි වැඩ කරන දරුවෙක් නම් ඒත් එහෙම ඔයා ඩෙසර්ට් එකක් හදනකොට අනිවාර්යෙන් මෙන්න මේ චිලර් ටෙම්පරේචර් එක, ඒ කියන්නේ 0.5 අතර මේ චිලර් ටෙම්පරේචර් එක තිබිය යුතුමයි. විශේෂයෙන් ready to eat food උදාහරණයක් විදිහට චීස්, කෝල් කට්, එතනින් එහාට ගියාට පස්සේ අර මං කියපු වගේ ඔය සලාඩ්, ෆ්‍රෙෂ් සලාඩ් මේ වගේ දේවල් high risk. ඒ නිසා ටෙම්පරේචර් එක මේවට ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ටෙම්පරේචර් මේන්ටේන් කරන එක, හරියට කන්ට්‍රෝල් කරන එක අපි හැමගේම රෙස්පොන්සිබිලිටි එකක්. ඔයාලට පේනවා ඇති මම මේ කියන දේවල් එක මේක සමහර තැන්වලදී ඔයාලා දන්නවද මේ පොඩි මිස්ටේක් එකක් කෙනෙකුගේ ජීවිතයේ අවසානය වෙන්නත් පුළුවන්. ඒ නිසා කෑමත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. මතක තියාගන්න තමන් හදන කෑම මොන සෙක්ෂන් එකේ වුණත් තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක අරගෙන කරේ නැති වුණොත් ඒකේ ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා මම මේ ආයේ මේ දේවල් ගැන වැඩියෙන් කියලා දෙන්නේ. මොකද මේ දේවල් අපි හරියටම ඔලුවට ගන්න ඕන. එහෙම නැති වුණොත් අනිවාර්යෙන්ම අපේ ඔපරේෂන් එක අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තියෙන රිස්ක් එක වැඩි වෙන්න පුළුවන්. හරි, ඊළඟට මම ඔයාලට කතා කරන්න යන්නේ hot holding and cold holding ගැන. මොකද්ද මේ hot holding cold holding කියන්නේ? හරි, මම ඔයාලට මුලින්ම hot holding ගැන කියලා දෙන්නම්. hot holding කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අපි ඔය කියන්නේ hot cupboard එකක් කියන. ඔන්න ඔය hot cupboard එකේදී අපි කියන තවත් නමක් තමයි hot holding කියන්නේ. එතනින් එහාට ගියාට පස්සේ අපි දාන්න බුෆේ එකක් දාන. බුෆේ එකක් දානකොට කෑමක්
යම් ටෙම්පරේචර් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ඔයාලට මම කලින් කිව්වනේ ඩේන්ජර් සෝන් එකට එන්නේ නැතුව ඒ කියන්නේ සෙල්සියස් අංශක 63ට 65ට උඩින් සාමාන්‍යයෙන් අපි hot holding ටෙම්පරේචර් එක ගන්න. මොකද ඩේන්ජර් සෝන් එකකට આવොත් එහෙම වෙන්නේ ඒකෙන් එන ඉෆෙක්ට් එක වැඩි ෆුඩ් පොයිසනින් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදීත් අනිවාර්යෙන් hot holding ටෙම්පරේචර් එක වෙන්න ඕන සෙල්සියස් අංශක 65ට උඩ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක හොට් කබඩ් එකේද ඒක බුෆේ එකේද කියලා අදාළ නැහැ. අපි දැනගන්න ඕන හරියට ටෙම්පරේචර් එක එතනදී මේන්ටේන් කරන්න. අපි බලමු මොකද්ද කෝල් හෝල්ඩින් කියන්නේ. කෝල් හෝල්ඩින් කියන්නේ ඔයා බුෆේ එක සෙටප් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා දාන සලාඩ් එක, ඔයා දාන කෝල් කට් එක ඒ ටෙම්පරේචර් එකේ තියෙන්න ඕන. ඔයා චිලර් එකක් ඇතුලේ ඔය සලාඩ් එක එහෙම නැත්නම් කෝල් කට් එක දාලා තිබ්බත් ඔන්න ඔය හෝල්ඩින් ටෙම්පරේචර් එකේ තියෙන්න ඕන. ඒ කියන්නේ 0.5 අතරේ අනිවාර්යෙන්ම අපි ටෙම්පරේචර් එක තියාගන්න ඕනේ. මොකද්ද මේ බ්ලාස්ට් චිලින් කියන්නේ? බ්ලාස්ට් චිලින් කියන්නේ ගොඩාක් ඔයාලට ඉම්පෝටන්ට් පාර්ට් එකක්. ඒක තමයි බ්ලාස්ට් චිලින් කියන්නේ ඔයා හදන හොට් ෆුඩ් එකක් ඔයාට ක්ෂණික. ඒ කියන්නේ ඊටමත් ඉක්මනින් සේෆ් ලෙවල් එකට චිල් කරගන්න. ඒ කියන්නේ චිලර් එකට දාන්න පුළුවන් ඒ ලෙවල් එකට ගේන්න පුළුවන් උපකරණය තමයි ඔය බ්ලාස්ට් චිලර් කියන්නේ. මොකද හේතුව තමයි අපි සාමාන්‍යයෙන් හදන කෑම එකක් අපිට ආයේ රිපීට් යූස් කරන්න ඕනේ නම් අපිට ඒක චිලර් ටෙම්පරේචර් එකට ගේන්න ඕනේ. එහෙම නැතු වුණොත් අපිට ගබඩා කරන්න බෑනේ. ඉතින් මේ ප්‍රොසෙස් එකට ඉතා ඉක්මනින් අපිට කරගන්න බ්ලාස්ට් චිලර් එකක් යූස් කරන්න වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අර මම ඔයාලට කලින් කියපු ඩේන්ජර් සෝන් එකට අපේ ෆුඩ් එක එනවා. උදාහරණයක් විදිහට ඔයා සුප් පියුරි එකක් හැදුවා කියන්නකො මේක අපිට දවස් කිහිපයක් යූස් කරන්න ඕන නම් අපි මේක කුක් කරලා ඉවරලා අපිට ඒක ක්ෂණික කෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ඒක ආයේ පාවිච්චි කරන්න බැරි වෙනවා. ඔයා දන්නවද මෙන්න මේ පාර්ට් එකේ තියෙන වැදගත්ම පොයින්ට් එක මොකක්ද කියලා? ඒ තමයි ඔයා මොන හරි කුක් කරා කියන උදාහරණයක් විදිහට අර මම කියුවා වගේ සුප් පියුරි එකක්ම ගන්නකො. එහෙම නැති වුණොත් එහෙම ඔයා ගත්තොත් එහෙම මොන හරි මසාලා කරි පේස්ට් එකක්. හරිද? ඔයාට මේක රිපීට් යූස් කරන්න ඕන නම් ඒක කන්ටිනියු හොට් එකේ තියාගන්න බෑනේ. අපිට ඊළඟ දවසේ යූස් කරන්න නම් මේක චිල් කරන්න ඕනේ. චිලර් එක එහෙම නැත්නම් ෆ්‍රීසර් එක ගබඩා කරන්න ඕනේ. ඉතින් මේකෙදී ප්‍රොසෙස් එක මේකයි. ඔයා සාමාන්‍යයෙන් දෙයක් කුක් කරාට පස්සේ කුක් කරලා ඉවර වෙලා පැය භාගයක් ඇතුළත ඔයාට පුළුවන් වෙන්න ඕනක බ්ලාස්ට් චිලර් එක දාලා මේක චිලර් ටෙම්පරේචර් එකට ගන්න. පැය දෙකක් ඇතුළත. ඒක තමයි ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ආයෙ කිව්වොත් එහෙම ඔයා මොන හරි ෆුඩ් එකක් කුක් කරලා ඔයාට ඒක චිල් කරන්න ඕන නම් ඔයා කරන්න ඕන පැය භාගයක් ඇතුළත මේක අනිවාර්යයෙන්ම බ්ලාස්ට් චිලර් එකකට දාලා ඉවර වෙලා ඒක ගන්න ඕන ටෙම්පරේචර් එක තමයි චිලර් ටෙම්පරේචර් කියන 0.5 අතර චිලර් ටෙම්පරේචර් එකට අරගන්න ඕන. ඊට පස්සේ තමයි ඔයාට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් චිලර් එකකට. එතනින් එහාට පුළුවන් ඔයාට රීහීට් කරන්න. මේ ටෙම්පරේචර් ගැන කතා කරනකොට මට ඔයාට විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි සමහර වෙලාවට සමහර රටවල් එක එහෙම නැත්නම් සමහර මැනේජ්මන්ට් එක්ක මේවයි තියෙන ටයිමින් වෙනස් වෙන්න පුළුවන්. සමහර තැන්වලදී තියෙන සාමාන්‍යයෙන් පැය දෙකක් වෙන්න පුළුවන්. පැය 3ක් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේවයි අදාළ ඔපරේෂන් එකට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේ හොඳට මතක තියාගන්න. ඔයාලා මේ වෙනකොට දැන් දන්නවා බ්ලාස්ට් කූලින් කියන්නේ මොකක්ද කියලා. මෙතනින් එහාට ගියාට පස්සේ තවත් වැදගත් පොයින්ට් එකක් තමයි ඔය ට්‍රැඩිෂනල් කූලින් කියන්නේ. ඔය ට්‍රැඩිෂනල් කූලින් කියන එක සාමාන්‍යයෙන් මුල් කාලේදී සිද්ධ වුණා. වර්තමානයේ වෙනකොට නම් සමහර තැන්වලදී අපිට පාවිච්චි කරන්න වෙන. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පස්ත එකක් බොයිල් කරලා අපිට ඒක චිල් කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම අපි ඔය ට්‍රැඩිෂනල් කූලින් මෙතඩ් එකට යන හේතුව තමයි පස්ත එකක් කුක් කරාට පස්සේ අපිට වැඩි වෙලාවක් ඒක තියන්න බෑ. එහෙම වුණොත් ඒක ඕවර් කුක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ වෙලාවට අපි යූස් කරනවා අයිස් බාත් කියන මෙතඩ් එක. තවත් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ග්‍රීන් වෙජිටබල් එකක් ගමුකෝ. දැන් ඔක බොයිල් කරලා ඉවරලා අපිට වැඩි වෙලාවක් තියන්න ගියොත් වෙන්නේ ඒක ඕවර් කුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිස්කලර් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එතනදිත් ඔය අයිස් වෝටර් එකකට දාන ඕන. ඔය අයිස් බාත් කියන එක අපි යූස් කරනවා. අන්න ඒ වගේ සමහර තැන්වලදී වර්තමානයේදීත් අපි ඔය ට්‍රැඩිෂනල් කූලින් කියන මෙතඩ් එකට යනවා. මෙන්න මේ වගේ වර්තමානයේ වෙනකොටත් අපි ට්‍රැඩිෂනල් කූලින් කියන මෙතඩ් එක පාවිච්චි කරනවා. මොකද ඒකෙදි වෙන්නේ ඔයාට අර කලින් කිව්වා වගේ හොට් එකේ තියෙන මේ ෆුඩ් එක ක්ෂණිකව ඒ කියන්නේ ඊටමත් කෙටි කාලයකදී සේෆ් ලෙවල් එකට ඒ කියන්නේ චිලර් ටෙම්පරේචර් එකට ගන්න එක තමයි එතනදී වෙන්නේ.
ටෙම්පරේචර් ගැන කතා කරනකොට ඔයාට දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අනිවාර්යයෙන්ම අපි ෂෙෆ්ලා විදියට එහෙම නැත්නම් ෆුඩ් හැන්ඩලර්ස්ලා විදියට තර්මෝමීටර් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. මොකද එහෙම වුණොත් විතරයි අපිට හරියට අපේ ෆුඩ් එකේ ක්වොලිටිය එහෙම නැත්නම් හරියට ඒ ටෙම්පරේචර් ගැන මොනිටර් කරන්න පුළුවන්. ওই මොනිටර් කරන වගේම තමයි හරියට අපි රෙකෝඩ් කන්ටිනියු කරන්න ඕනේ. කියන්නේ අපි ඔය හදන කෑම ගැන එහෙම නැත්නම් අපේ ප්‍රොඩක්ෂන් ගැන හරියට රෙකෝඩ් නැති වුණොත් එහෙම යම් අවස්ථාවකදී අපිට ඒක පාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට අපේ ෆුඩ් එක හරියට ගැරන්ටි කරන්න බැරි වෙනවා. ඒ නිසා මතක තියාගන්න ජූනියර් ස්ටාෆ් එකද සීනියර් ස්ටාෆ් එකද මේ හැම කෙනෙක්ගේම රෙස්පොන්සිබිලිටි එක තමයි අපි හදන කෑම එකේ ක්වොලිටි එක මතක තියාගන්න. ඒකෙදි ක්වොලිටි එක හරියට රඳා පවත්වා ගන්න නම් මෙන්න මේ ටෙම්පරේචර් කියන ඒ පාර්ට් එක ඔයාට ගොඩාක්ම වැදගත් වෙනවා. ඊළඟට මම ඔයාලට කතා කරන්න යන්නේ රීහීටින් ගැන. මොනවාද මේ රීහීටින් කියලා කියන්නේ? මොකද්ද ටෙම්පරේචර් එක මේ රීහීටින්? හරි මම ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍ය රීහීටින් ටෙම්පරේචර් එක තමයි 75. ඒ කියන්නේ above 75 තමයි අපි ඕනම කෑමක් රීහීට් කරන්නේ. ඒ කියන්නේ කෑමක් ආයෙ රත් කරනවා නම් අනිවාර්යෙන්ම අපි 25 above තමයි හීට් කරන්න ඕන. මේකදී රීහීටින් අපිට ගොඩාක් වැදගත් වෙන්නේ අපේ ඔය අලාකාට් කරන අපේ ෂෙෆ්ලට තමයි. මොකද ගොඩාක් වෙලාට අර මම කලිනුත් කිව්වා අපි කෑමක් හදාගෙන ඉඳලා අපිට ඕඩර්ස් එනකොට අපි ඒක රීහීට් කරලා දෙනවා. ඒක තමයි ගොඩාක් වෙලාට කරන්නේ. මේකෙදී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ටෙම්පරේචර් ගැන. මොකද අනිවාර්යෙන්ම රීහීටින් කියන එක අපි හරියට කරන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම එකෙන් ෆුඩ් පොයිසනින් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මීට් ಜಾති රීහීට් කරනකොට අපි පුළුවන් තරම් ඒ හරි ටෙම්පරේචර් එකට අනිවාර්යයෙන්ම මේකත් තර්මෝමීටර් එකක් යූස් කරලා අපිට ටෙම්පරේචර් එක බැලිය යුතුමයි. ඒ නිසා මතක තියාගන්න මේ හැම තැනකදීම ටෙම්පරේචර් අපිට ගොඩාක් වැදගත් වෙනවා කියලා. රීහීටින් ගැන කතා කරනකොට මේකෙදි තවත් වැදගත් පොයින්ට් එකක් තමයි ඔයා මතක තියාගන්න ඔයා රීහීට් කරපු කෑමක් ඔයාට කොයිම වෙලාවකවත් ආයෙ රීහීට් කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒකෙදිත් ඔයාට ෆුඩ් පොයිසනින් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ගාව තියෙනවා නම් රීහීට් කරපු දෙයක් ඔයා ආයෙ ඒක රීහීට් කරන්න එපා. එහෙම යම් ප්‍රමාණයක් තිබ්බොත් ඔයාට ඒක අයින් කරන්න වෙනවා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. රීහීට් කියන දේ අපිට කරන්න පුළුවන් එකපාරක් පමණයි. ටෙම්පරේචර් ගැන අද කරපු මම මේ පාඩමේ අවසාන වශයෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් වැදගත් පොයින්ට් එකක්. ඒ තමයි කරෙක්ටිව් ඇක්ෂන්. මොකද්ද මේ කරෙක්ටිව් ඇක්ෂන් කියන්නේ? හරි මම ඔයාලට සරලව පැහැදිලි කරලා දෙන්නම්. ඔයා රන් කරන ඔපරේෂන් එකේ ඔයා මොන හරි මිස්ටේක් එකක් උදාහරණයක් විදිහට ඔයා දැක්කොත් රීහීට් කරපු දෙයක් ආයෙ රීහීට් කරන කෙනෙක් දැක්කොත් ඔයා මොකද කරන්නේ ඒකට? ඒකෙදි ඔයාට කරන්න පුළුවන් රයිට් ඇක්ෂන් එක තමයි ඔයාට පුළුවන් ඒක අයින් කරන්න. මොකද කලින් කිව්වා ආයෙ අපි රීහීට් කරන්නේ රීහීට් එකක් කරන්නේ එකපාරයි. අන්න ඒ වගේම තමයි තවත් තැනකදී දැක්කොත් ඔයා දැක්කොත් ෆුඩ් එකක් කුක් කරන වෙලාවේ හරි ටෙම්පරේචර් එකේ නෑ මේක. ඔයාට ඒක ගැන ෂුවර් එකක් නෑ. එතනදී ඔයා මොකද්ද කරන්න ඕන? එතනදී ඔයා කරන්න ඕන අනිවාර්යෙන් මේක සේෆ් ලෙවල් එකට එනකන් කුක් කරන්න ඕන. ඔන්න වගේ පොයින්ට් මතක තියාගන්න. විශේෂයෙන් සීනියර්ස්ලට කියන්නේ ඔයා ඔපරේෂන් එක රන් කරනකොට අනිවාර්යෙන් මෙන්න මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕන. මොකද පොඩි මිස්ටේක් එකකින් පුළුවන් මිනිස්සෙගේ එහෙම නැත්නම් අපේ කස්ටමර්ගේ ජීවිතයට හානියක් වෙන්න. ඒ නිසා මතක තියාගන්න මේ දේවල් ආයෙ බලන්න ආයෙ මතක තියාගන්න. එහෙම වුණොත් ඔයාට ඔයාගේ ඔපරේෂන් එක ලස්සනට ස්මූත්ව කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා මේ අද කරපු පාඩම මම දන්නවා හැසප් කියන්නේ මං කලිනුත් කිව්වා මේක ටිකක් දිග පාඩමක්. ඒකයි මම මේ කොටස් වශයෙන් ඔයාලට කියලා දෙන්නේ. මම දන්නවා මේ අද කරපු පාඩමෙනුත් ඒ කියන්නේ මේ ටෙම්පරේචර් ගැන ඔයාලට යම් කිසි අවබෝධයක් හරි මං හිතනවා ඔයාලට ලැබෙන්නේ නැති. මේ අද කරපු පාඩමෙන් මං වෙනද කියන්න වගේම ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මම මේ අද කරපු පාඩෙමුණුත් මැජිකල් ටිප්ස් ටිකක් දෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන අතරතුර ඒකත් බලාගෙන මෙයන්න. ඒ වගේම තමයි අද මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි පෝල්ට්‍රි එකක් කුක් කරන සේෆ් ටෙම්පරේචර් එක මොකක්ද? ඒ කියන්නේ සේෆ් ලෙවල් එක එහෙම නැත්නම් සේෆ් ටෙම්පරේචර් එක මොකක්ද?
මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයාට පුළුවන් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඒ වගේම තමයි අද කරපු පාඩමේ මොනාම හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට තව මොනා හරි දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකත් මේ විදිහට මැසේජ් එකකින් හරි කමෙන්ට් එකකින් හරි දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ හැසප් පාඩමෙන් හමු වෙනකන් ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. ජය වේවා.